ආයිබෝවන්. ඉතින් අද අපි ඉන්නේ දුම්බර කඳුවැටින් වල්ල වටවුණු උඩිස්පත්තුව පුරාණ දේවස්ථානත් තියෙන දේවස්ථානේ හොයාගෙන තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතෙන් එනකොටම මේ පරිසරය මානම ලස්සන පරිසරයක්. ඉරළු වගාව, ඊට පස්සේ වී වගාව, එළළු වගාව, ඒ වගේම එහා පැත්තේ කඳුපන්දිය, ලස්සන කඳුපන්දියක් තියෙනවා. ඉතින් ඒ වගේ ලස්සන තැනකට තමයි ඇවිල්ලා ඉන්නේ. මේ ලස්සන තැන වාගේම එතන සුවිශේෂී තැනක්. මොකද පත්තින් දෙය හාමුදුර ගැන කතා කරනවා නැත්නම් පත්තින් දෙයියන් ගැන කතා කරනකොට අපි නවගමුව දේවස්ථානයේ තමයි පත්තින් දේවාලේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධම දේවස්ථානය. ඉතින් එහි තමයි වම් පාසලම තියෙන්නේ පත්තින් දෙය හාමුදුරන්ගේ. ඉතින් මේ උඩිස්පත්තුවේ තියෙන්නේ දකුණු පාසලම. ඉතින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් මේ සම්බන්ධව කතා කරනවා. ඒ වගේම මේ ගම්මානින් ඉන්න වැඩිහිටිය කොට දෙනකුත් මේ සම්බන්ධව කතා කරනවා. ඉතින් ඒ වගේ සුවිශේෂී තොරතුරු ගොඩක් හොයාගෙන තමයි අපි අද ආවේ. මේ පත්තින් දේවස්ථානයේ කියපු කතා ඇත්තද? එහෙම නැත්නම් මේ කතා බොරුද? ඒ හැමදේම මේ ගම්මානින් ඉන්න මිනිස්සුන්ගෙන් අහගෙන ඒ වගේම අපිට මේ දැන් ඉදිරියේ දිස්සෙනවා මේ පත්තින් දේවස්ථානය. ඉතින් මේ ඒ කාලේ මේ පත්තින් දේවස්ථානයේ ඒ සලඹ අරගෙන ඇවිල්ලා මේ නාගහයට තිබ්බ කියන කතාව කියලා තියෙනවා. කිස්තු වර්ෂ 114 ඉඳලා 136 දක්වා ලංකාවේ රජ කරපු පළවෙනි ගජබහු රජුගේ කාලය දක්වා මේ උඩිස්පත්තුව ශ්‍රී පත්තිනි දේවස්ථානයේ ඉතිහාසය දිව යනවා. පළවෙනි ගජබහු රජතුමාගේ පියා වංකනාථතිස්ස රජුරුවන්ගේ කාලේ චෝල ආක්‍රමණයක් ලංකාවට එනවා. රජතුමා චෝලයන්ට පරාජය වෙලා යටත් වෙනවා. චෝලයන් ලංකාවේ වාසය කළ සිංහලයන් 12000ක් චෝල රටට අරගෙන යනවා. එයාලා අරංගී හිරකාරයෝ විදියට තියාගෙන. ඊට පස්සේ වංකනාථතිස්ස රජතුමාගේ පුතා පළවෙනි ගජබහු රජුරුව චෝල රට ආක්‍රමණය කරනවා. ලංකාවෙන් අරංගිය 12000ක පිරිසයි පරිගැනීමක් වශයෙන් චෝල රටේ 12000ක පිරිසකුත් ලංකාවට අරන් ඇවිත් තියෙනවා. චෝල රටේ පත්තිනි දේවාලික විශාල උත්සවයක් තිබිලා තියෙනවා ඒ කාලේ. ඒ උත්සවයට සහභාගී වෙලා එතන තිබුණු පත්තිනි දේවියගේ පාසලම දෙක ලංකාවට අරන් ඇවිල්ලා තියෙනවා. පළවෙනි ගජබහු රජතුමා ඉන්දියාවෙන් නැවුලඟලා කැලණිගම් මෝයට ගොඩ බැහැලා තියෙනවා. ඉන් පස්සේ රට ඇතුළට කියන්නේ පොළොන්නරු රාජධානිය ගණන් ආරම්භ කරලා තියෙනවා. ටික දුරක් එනකොට වර්තමානයේ කැලණිගම් මිටියාවතේ අද කඩුවර සිට අවිස්සාවෙල්ල යන අතරතුර නවගමු දේවාලය පළවෙනි ගජබහු රජතුමා විසින් ඉදි කරලා පසුව පත්තිනි මෑණියන්ගේ පාසල මල් දෙක තැන්පත් කරලා තියෙනවා. ඉන් පස්සේ ගජබහු රජතුමා පොළොන්නරු රාජධානියට පිටත් යනවා. ඔතනින් තමයි අපි මේ කතා කරන උඩිස්පත්තුව ශ්‍රී සත්පත්තිනි දේවස්ථානයේ ඉතිහාසය ගැන අපි කතා කරන්නේ. මේ නුග ගහනද තිබුණා කියන කතාව අපි අහලා තිනවා. ඉතින් මේ කතාවත් එක්ක තමයි අපි මේ උඩිස්පත්තුව සත්පත්තිනි දේවස්ථානයට හොයාගෙන ආවේ. ඉතින් පැරණි පුරාණ දේවස්ථානයක් මේක. මේ නුග ගහ ඊට පස්සේ මේ අවට තියෙන සුන්දර වටපිටාවත් එක්ක මේ අපි අද පුරාණ දේවස්ථානයේ දේවගැතුමා ඉන්නවා. ඊට අමතරව මේ ගම්මානේ ඉන්න ගොඩක් දෙනෙක් ඉන්නවා මේ දේවස්ථාන සම්බන්ධව පැරණි දේවල් දන්න. දැනට මේ දේවස්ථානයේ පැරණි ගොඩනැගිලි පමණයි තියෙන්නේ. ඉතින් ඒ ඉදිකිරීම කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහ යටුව තමයි මේ සියලුම දේ කරන්නේ. ඉතින් අද උඩිස්පත්තුව සත්පත්තිනි දේවස්ථානයේ මේ ස්ථානේ තමයි මේ සලම තිබ්බ කියන කතාව අපි අහලා තියෙන්නේ. ඒක අපි දන්න තොරතුරු වලට තවත් ඉතිහාස තොරතුරු ගොඩක් අපි පොඩ්ඩක් අහලා දැනගමු නේද? මේ තමයි පෞරාණික නුග ගහ. උඩිස්පත්තුව සත්පත්තිනි දේවස්ථානයේ නවගම දේවස්ථානයේ පසුව ලංකාවේ තියෙන ඉතාමත්ම සුවිශේෂී දේවස්ථානයක්. ගොඩක් ප්‍රසිද්ධ නැති වුණත් මේ ස්ථානයට බොහෝ පිරිසක් එනවා තමන්ගේ දුක් ගැනීම කියලා ලෙඩ රෝග සුව කරගන්න. ඒ වගේම ඒවත් පිහිටක් ආරසාවක් ගන්න මේ ආවට ගම්මාසීන් ගොඩ දෙනෙක් එනවා. ඉතින් මේ තමයි දේවස්ථානයේ අවුරුදු 400කට 500කට වඩා ඉතිහාසයක් තියෙන දේවස්ථානනේ. ඔව්. මේ අපි දේවගැතුමත් ඉන්නවා මෙතන. අපි පසුව අනිවාර්යෙන් කතා කරනවා. දැනට මේ දේවස්ථානයේ මේ විදිහට ගරා වැටිලා
අවුරුදු 500කට එහා ගිය ඉතිහාසයක් තියෙන දේවස්ථානයක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුවත් කරලා අද මේ ආකාරයට මේ තවමත් ඒ පැරණි ගොඩනැගිල්ල තමයි මෙතන තියෙන්නේ. අවුරුදු 4500ක එහා ගිය ඉතිහාසයක් තියෙන දේවස්ථානය. එතකොට දේවස්ථානයේ මේ විදිහට තමයි තියෙන්නේ. පැරණි දේවස්ථානෙම අලුතෙන් තාඩු සෙවිලි කරලා හදලා තියෙන්නේ. ඉතින් වැසි නැති කලට නියං කාලෙට මේ දේවමෑණියන්ගේ ඒ පිළිම වහන්සේ නාවනකොට මෙයාට වැස්සක් එනවා කියන ගොඩක් ජනප්‍රවාද කතා ගොඩක් තියෙනවා මේ පැත්තේ. ඉතින් මේ කතාත් එක තමයි අද අපි උඩිස්පත්තුව පුරාණ සත්පත්තින් දේවස්ථානයට ආවේ. ඉතින් මේ තොරතුරු අපි කතා වලින් දැනගත්තට ඇත්තටම අහලා බලලා දැනගන්න මේ අපේ මේ ගම්මානේ වැඩිහිටි දෙන්නෙක් ඉන්නවා. මහත්තයා ඉන්නවා අපේ. මාම පොඩ්ඩක් මේක ඉතිහාසය ගැන අපිට පොඩ්ඩක් කියනවාද? අපි මාමල දෙන්නෙක් ඉන්නවා. එහෙනම් හායිබෝන් අපි අද ඉන්නේ උඩිස්පත්තුව පුරාණ සත්පත්තින් දේවස්ථානයේ. මම අහලා තියෙන හැටියට ලංකාවේ නවගමුව දේවාලයට පළවෙනි තැනයි. මෙතන දෙවෙනි තැන කියන තමයි මේ ගම්මුන් සහ මේ කටකතා පැතිරලා තියෙන. ඉතින් තාමත්ම මේ පැරණි දේවස්ථානය ආස්කම් තියෙන දේවස්ථානයක්. ඉතින් අද අපේ YouTube channel එකෙන් අද අපි ආවේ උඩිස්පත්තුවේ පුරාණ දේවස්ථානෙට. ඉතින් ඒ යන අතරමඟ මේ ගම්මානේ වැඩිහිටියන් පිරිසක් එකතු වුණා අපිත් එක්ක කතා බහ කරන්න. මුලින්ම අපි අපේ මැද්දුම් බණ්ඩාර මහත්මයා ඉන්නේ. මහත්මයා මොකද මේ දේවාලේ පරණ තොරතුරු ටික අපිට පොඩ්ඩක් සඳහන් කරමු දෙන්න. හොඳයි. ඒ වෙන මම කියන්නම්. කොමුලේ ඉඳන්ම ඉස්තරේ ඒවා දන්න විදියට ජන මොලේදී මම දන්න ඇටි මගේ ලොකුත්තලා කියලා තියෙච්ච මම කියන්නම්. ඔව්. ඉස්තරලා මෙතනට උල්ලවයි. ඔව්. ඒ කෙනෙක් තමයි මේ මගේ මෙතෙන්ට ගෙනත් කියන්නේ. ඒක ඉතින් විකුණන්න. දාම යන්නේ. මේ ඉතින් විකුණන්න මේක ගෙනත් කියලා එතන තියලා ගිල්ල තියෙනවා වතුර බොන්ට වතුර තිබහට වතුර බොන්ට. ඒතර මේ ඇදී මේ ගෙවල් දොරවල් තිබුණේ නැහැ. ඒ කිඩා කියන්නේ මෙතන එක ගෙයක් තිබ්බා අප්පා මිලකුවත්. එතනින් තිබ්බා අපේ ලොකුවත්තගේ උදා මාර්ගුඩ ගෙදර. ඊළඟට පින්හා මිලකුවත් මෙහා පැත්තේ. ඔය ගෙවල් තුන තමයි තිබිලා තියෙන්නේ. ඒ ඔති බීලා එන ටිකට අර මල්ලේ මේක නැල්ලු. අර තරමදි ගෙන තිබෙන්නේ නැහැ. නැහැ. බලපුවම මෙතන නාගයක් තිබ්බා. නාගයක් නේ. ඒ දැනට පේන්නේ නැහැ. ඒ නාග අතුගාරේ මේක සද්දෙ විවි ගමන් කරන අතුගාරේ. ඊට පස්සේ ඉතින් මේ මනුස්සයෙක් මේක ගන්නට වීදියාකින් බැලුවා නැල්ලු. පස්සේ ඉතින් මේක මට හිමිකමක් නෑ කියලා ඌ ගියාලු. එතන එහෙම දාලා. ඉතින් යන්නත් දැන්නේ. ඔව්. ඊට පස්සේ අපි ගිහින් ඉදර කිරිමෙනික උක්ක වෙනික රන්දානන්ගේ වැත්තේ කිරිමෙනික රන්දානන්ගේ වැත්තේ ඒ දෙන්න වයසක දෙන්නේ ඒ කාලෙලු ඒ දෙන්න මෙතන පොඩි අතුබලක් හදලා ඉතිහාවා ඒගොල්ලෝ නාලා ගහලා පෙවිලා නාන්තේ කන්නලා කරපොල් කන්නලා කරන ගඳල හත්වෙනි වතාවේ මේ උක්කමනික අම්මගේ ලේන්ටට මේක වැඩියලු. පාතුළු. වරින කන්දල ඒගොල්ලෝ එතනම අතුගලගාවේ තියලා බොහොම මේ ආදරෙන් කරනයි ඒ රාජකාරිය දර කරලා තමයි ඊළඟට මේ කට්ටියගේ මහත් ප්‍රතිශෝධ කියලා මේ තන මේවා කරලා මෙතන උන්නාන්තේ වැඩිමවන්ට රැස් කරලා තියෙන්නේ. කිවිල්දෙන්නේ. ඊළඟට ඒ කරන අතරේ ඉතින් මේ කට්ටියකින් ඒ කාල මේ වයස ගියාට ඒක දීගෙන අපි අප මේ මල්ලාම ලොකුවත්තට මල්ලාම ලොකුවත්ත කියලා මගේ ලොකුවත්තගේ අපච්චි. คิริเมนิกามันได้ทำให้ดีแค่ไหนตัว
මල්ලාමිට. ඒ කියන්නේ මේ පුතාට පරම්පරාවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. පරම්පරාවෙන් පුතාට දීලා තියෙනවා. මේකට වයදට ගියාට ගේ කෙනෙන් දෙක ළමයි නැතිඳ පිටිමුල් ළමයි නැතිද අක්කන්ඩි ඔය ළමයි දීපෝ කියලා දෙනවා. ඊට එහෙම කියලා ඉතින් ඒකට පරම්පරාව කරගෙන යනකොට ඒත් වයසට ගිහිල්ලා මම ගන්දල කයිසේ ගෙදර අප්පාමි ලොකුවත් ඉඳලා තියෙනවා. ඒතර අපේ ලොකුවත්ගේ මේ අම්මා කුඩම්ම දෙවි. ඥාති පවුල අප්පාමි ලොකුවත්. ඒ ලොකුවත්තර කියලා තියෙනවා එහෙනම් මගේ දරුවෙක් ඉගෙන ගත්ත කාලෙක මේ මල්ලි දෙන්න කියලා පොරොන්දු ඉතින් ඒකට කටවිඩ ඇතුළත තමයි රාජකාරී පරම්පරාව ගෙනියලා තියෙන්නේ. ඉතින් අදටත් දැන් අපි මේ කයිසේ ගෙදර යත්තලා අපේ ලොකුවතර දෙමෝපියක ඥාති සම්බන්ධතාවය තියෙනවා. ඉතින් අදටත් මේ පරම්පරාව ගෙනියනවා. ඊළඟ පරම්පරාව ඉතින් එන්නේ අපි මේ එකට අපිත් දැන් වයස මම අවුරුදු 10 ඉඳලා ඉතන රාජකාරී කරන්නට මම උදව් වුණේ. ඒ කියන්නේ දැන් අවුරුදු ධම්මද 85ක් කියලා. මෙතන පටන් ගෙන අවුරුදු 400ක් විතර වෙනවා කියන්නේ. 400ට වැඩි. 400ට වැඩි නේ. 400ක් කියන්නේ අපේ ලොක්කොත්තල දෙතුරුට අවුරුදු 80 පැනලා. ලොක්කොත්තේ අපච්චි ඇවිල්ලා මල්ලාම ලොක්කොත්ත ඊට ඉඳලා දෙන්නේ අපි මේ අහල අඩියවත් අපි විදලා නැහැ. ඒ ලොක්කොත්ත කීපව තමයි අපි මේ දැනන්න කියන්නේ. අදට මම ඉතින් දැන් ගියන්ගා මම සෞදි ගාලා ගම්මට යන්න බැරි ඉන්නේ. ඉතින් අපි මේ මගේ අද රාජකාරී කරනවා. ඒ තමයි ඉන්දියන් බපුත් මේ. ඉතින් කරනවා ඉතින් අනිත් අපි කිසිම අපි මේ ගන්න අදට මම දැන් කරේ මේක පස්සේ වරළුවා. වරළුවා කියන්නේ අපුවම ලොකෝ. පිරිමි දරුවෝ හම්බ වෙනවා මැරෙනවා. ඒක පිරිමි දරුවෙකුට ගොඩේ එන්නේ. පස්සේ මේක වෙන්නේ කියලා හොයලා බලමු මෙහෙමයි. පස්සේ තරහට උන්ද අලුත් මුට්ටේකට මෙඩි කරලා වරළලා කියනවා. ඒ කියන්නේ සලමද? සලම. හැබැයි වරළලා ගෙදර යන්න හම්බුන්නේ නැහැ. කවුරු නැගලා. ගෙඩි දාලා මහ ගෙඩි දාලා ගියා විල ගන්නේ වේවිලවිල ගිල්ලා දවස් 7ක් ඉගෙන ඒකෙන් බොන්නේ ඉතින් අතට අපි රාජකාරී නීති කරලා ගුට දෙනවා මේ හත් පොලකට. ඒ තියෙන තැන අපිට ඔන්නුල් දෙන්න කියලා. ඔව්. ඔයල් දෙන්න කියලා. ඒ වලට දැන් පරම්පරා ගානක් කළොත් සාමති ඉස්තේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් වලට ඒ කියන්නේ ඒ කියන්නේ සලම දෙනට බලලා තියෙනවා. බලලා. එන්නේ පාසලම. පාසලම බලලා තියෙන්නේ. තමට හොයාගන්න නැහැ තාමනේ. හරිද? ඉතින් ওই පවුන්දල් කතාවක් තිබුණා මේ වලවත්ති තියෙන උඩ බෝධියක්. ඒ බෝධියේ මෘකාරයන්ට සද්දේ ඇහුණා කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්ත දන්න කතාව කිව්වට. එහෙට වැඩලා දෙනවා කියලා. ඉතින් ඒ අතින් මේක කරන්නේ තනන. ඉන්න මේ ඒ වැරළුවට පස්සේ අදේ අද ඒ කියන්නේ ටිටින් ඉඳට දන්නේ ඒකේ ගෙදර යන්න ගෙදර ගියේ උන ගෙඩි ඇරිලා වෙඩිමතු වෙලා. ඒතර මේ දේවල් හාස්කම් තියෙනවා කියනවනේ. ඒතකොට දැන් මේවට මොකක්ද ඒ වගේ දේවල් තිබී තියෙනවද කලින් ලෙඩ හොඳ කරන්න? ඒතකොට නැත්තම් මේ වගා කටයුතු සාර්ථක කරගන්න වාගේ වැඩ. අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඒ ඉදිරි බාර ආරෝප වෙලා දැන් අද ළමයි කෙනෙකුට දරුපතක් නැත්තම් ඇවිල්ලා බාරේන නෙමෙයි මම මේ පූජාව දෙනවා මට දරුවෙක් හදන්න. අනිවාර්යයෙන් ඉතින්. අය කිසිම නැහැ සත්‍යවතින් අපිට ඒක පිණි දිනවා මේ සම්මාතදී බාරාර මල්දි ඒ මගල කුඩම් මගල කුඩන්නම් ඒ ලගම ඒ මාර්ගය කලේ එයාට එයා දක්වන්නේ ලගේ විතර ඒ වගේ ඒව සත්‍ය ඒක නැති වෙන්නේ නැහැ. ගොඩක් ගන්න මේක මේකේ අයිති කියන වන්නේ හත්පත්ව. කක් මයංගනේ කක්කේට වලින් මෙහාට. මේ රන්ටැඹි මෙහාට මාංගිලේ මහවැලි ගඟින් මිට.
මේ මුළු හත්පත්තු වන්නේ හත්පත්තු කියන්නේ ඔව්. මේකට අයිති මේකද මුන්නාන්තට පාලනය කරනවා ඒ වන්නේ හත්පත්තු. ඉතින් ඒ කට්ටිය ඔක්කොම ආධාර දෙනවා. දැන් කවුරුත් යන්න කෙනෙක් නැතිලා යන්නේ අපි මුන්නාන්තට ඒ කාලේ ජිල්ලා මාස ගණන් ඒ අඩුක්කු ඒ දේවයි වී මැනලා ෆන්ඩුලම ඉගෙන ඒව එක එක ඒවල මේ දීලා මුදල් ගලා මේක රාජකාරය කරා. අපි 7 දෙනා ඒ කාලේ රාජකාරය කරේ මෙතන මංගල්‍ය කර මුල් තැන් මංගල්‍ය ගිහිල්ලා වී කොටන්ට විවිධල් 4ක් අපි 7 දෙනා කොටනවා. ඒ කාලේ 7 දෙනා කොටනවා පොල් ගෙඩි 150ක් ගාලා තෙල් ලිගෙනවා. පොල් තෙල් ගන්නට. එතකොට කැවිලි හදන්නට ඒ ගම් වල ඒ කාලේ නියම කරලා දෙනවා. අද හවස මල කපලා එල්ලර මුට්ටියේ තෙලිජ්ජට ගිහින් පිරිසිදුව ගෙලලා මෙහෙට බාර දෙන්න. ඒ දිනෙට අපිට ඒ දිනෙට අපි පෙරේදු කරලා කණියුදින් තමයි කැවිලි පිළි හදන්නේ. කඩෙන් කිසි දෙයක් ගන්න. ඔක්කොම ගමෙන් එකතු කරන දේවල්. ඔක්කොම ගමෙන් එකතු කරලා. ඉතින් එළවලු ගමින් ගන්නවා ඉස්තරම දාන වියලා ලොකු වට්ටක ව්‍යංජනයක් කියනවා. මුළු ගමටම බෙදනවා. මාළුවක් කිලෝ 50ක්. ඔව්. ඊළඟට හත් මාළුව වෙනවා. මාළු 7ක ලොකු ව්‍යංජන මාළුව වෙන්නේ. ඊළඟට ඇඹුලෝ කියනවා. ඇඹුලක් වෙනවා. ඒ ව්‍යංජන තුන කියලා මුළු ගමේ එන්නේ කරයි කොටම් විසල් පහක් හයකින් විතර මම නැදි ආසියම් 100කට එනි ගන්නවා. ඔව්. ආල් විසල් 7කට 4 පහකින් උයලා ඒ පොඩු ඉන්න ගන්න. කිඩ්ඩටි වෙනවා කැවුම්. ඔව් කැවුම්. ඒ කාලේ නම් කරන්නේ නැද යන්නේ. ඒ කාලේ නම් කරන්නේ නැහැ. පෙරහැරක් එහෙම කරන්නේ නැහැ නේද? පෙරහැර කරන්නේ පෙරහැර දේවල්ට රැට මේ අර හම්බ වැඩමුළු කියලා කියන එක ඒකින් තමයි අර කොටන වී වංගෙඩි මෝල් ගහ කුළු ඔය කොම ඒ ආම්බන්න ටික සම්පූර්ණයෙන් අවුන් හත වට හතක්. ඒකට පේවිලා වැඩ කරන් දෙන අතවරකාරීන්ට ඒව අරන් හත්තට ඇවිදලා තමයි ගෙවිදින්නේ දේවල් තුනේ. ඒ ආව ඔක්කොම අරගෙන කරන්නේ. මස්ලප් දේවල් හොනනේ. මේ දැන් මේ ළඟපාතක පවුලේ ඥාතියෙක් නැතිවිතින් මාස 3ක් කරින්නේ. මස්ලප් දේවල් වහලා තියෙන්නේ. වහලා තියෙන්නේ. ඒක උන්වහන්සේට ඒක මහා බලපෑමක් කියන ඉඳලා ඉන්නේ. පත්තින් මානෙන් කැබිනට් කිලියෝ. ඒ දැන් සත්‍ය පාරමිතාවක් ඇති මෑණියන් කිව්වේ. ඔව්නේ. ඒකනේ මේ වරන් තනේ ගල් දී ගහපු පාන්නේ මුළු මේ පඳුන්වල ගිනි ගත්තේ. ඔව්නේ. ඒකත් අර සලම හොරකම් කරා කියලා ආයාගේ මහා සලම හොරා. ඔව් ඔව්. සලම හොරකම් කරවෙන්නේ නැහැ. මේ සලම මාරු වෙලා. මාරුල නෙවෙයි. දෙන්නාගේ අපේ පත්තිනේ මෑණියන් මේ ඇවිල්ලා මේ ගමේ හොඳවත් පොතත් මේ පඬිවරේ කවුද මේ පඬිපුර පඬිරජු හොඳ දානපති. ඉතින් එයා රන්න පාවා ගත්තා. රන්න පාවා ගත්තට අඹසබියන් ඇත ජීවත් වෙන්නේ. පස්සේ මෙයා සමාජ ශාලාවකට ගිහිල්ලා ඒ සමාජ ශාලාවේ ඉතිපු ලක්ෂණ රූමෙතිය එක්ක මෙයා උදේ හවස ගිහලා ඒ එළියටකන් එයත් එක්ක හිටියා. අන්තිමට මෙයාගේ මුළු දායාදෙම ඉවරුණා අර කාලෙදී. ඉවරුණා පස්සේ එයත් ඒකෙන් මෙයා පළවැඩියා ඉඳන් බින් වැඩක් නෑ. උඹ ආදාමයක් මට නෑ කියලා ආයෙමත් ඇවිල්ලා අර මෑණියන්ට කනලා කිරගන්නදල දැන් ජීවත් වෙන මාර්ගය මම නිකන් කියන්නේ. ජීවත් වෙන මාර්ගයක් නැතිඳ මේ පාසල්ම දුන්නලු මේක විකුණලා මුදල් ගෙනෙන්න අපිට ජීවත් වෙන්න බැහැ අත්තින් අපිට ඊට තමයි ගිහිල්ලා සලඹ අරගෙන ගියා කියන්නේ මේ මට මට ඉන්නවර මතක නෑ
වඳුරාපුර නුවරට තමයි හොඳ දාන පිටියෝ ඉන්නේ. ඒත් අරගෙන යනකොට ඒ වඳුරාපුර රජුරන්ගේ දූ කුමරියගේ පාසලම කවුද හොරෙන් අරගෙන වඳුරාපුර නුවරට දෙවි වැඩම කරනවා. අතට වීදි ගින්දර දී ගිනියගේ ඒක මේ හොදු අරගෙන කරුමට මෙයා මේක විකුණන්න අරගෙනට අර නවන්දන් වැඩකාරයා මෙන්න හොරා ඉන්නවා කියලා බුදු රජුරන්ට බාර දුන්නා. මේ කුමාරි දූ කුමරියගේ තරඹ හොරා මෙන්න අල්ලගත්තා කියලා. ඒතකොට මෙයා අල්ලගත්තේ නෙවෙයි. මෙයා මේක විකුණන්නේ කියන්නේ. ඉතින් එයා මර ඉස්සක සදාලා මරනවානේ. මරලා ඒක තමයි පත්තිනි දේවි ඇවිල්ලා මේ සලම දෙකේ වෙනස කියනවා අරකේ මුතු අල්ලලා තියෙනවා කියනවා. අරකේ මැණික් අල්ලලා තියෙනවා කියලා මේව කරනවා. ඒව කරවුවා. නමුත් ඒක හරි කියලා නෑ. පස්සේ මුළු නුවරටම ගිනි තිබ්බා. මුළු නුවර අලු වුණා. වැඩිට අය ඇරෙන්න ලාබාල දරුවටව ඇරෙන්න අනිත් ඔක්කොම ගින්නේ අලු වුණා. ඒ තරම් මේක සත්‍ය පාරමිතාව එයා ගෙනිච්චා. පත්තිනි මෑණියන්. මේ මෑත කාලේ දැනුත් මේ විදිහට තමයි තියෙන නමුත් ගොඩක් ගරාවටිල තිබ්බ කාලයක් තිබ්බා. හදන්න බෑ අපිට නගින්න බෑ ඒකට යන්න. බයයි ඇත්තටම. බයයි. ඒ කියන්නේ දෙවියන්ගේ උඩට කවුරුත් නගින්න හොඳ නැති ප්‍රශ්නකින්ද නතර කරලා තියෙන වැඩ. එහෙමයි. ඒක තමයි දෙන්නේ. එතකොට මෙතනින් එහෙම කරන්න හොඳ නැති ප්‍රශ්නයක් ඇත්තනේ. ඒක අලුත්දිය කරන්න කොහොමද කරන්නේ? අලුත්දිය කරන්න පුළුවන් අපි ඒ කතා කරලා උන්නාන්සේ මේ බොඩි කුට්ටියක් හදලා අපි ඒක කරලා ඉල්ලුවා ආයෙත් පෙරහැරකින් අපි ඒතකොට අපිට වැඩ මගන්ට කරන්න පුළුවන්. ඔව්නේ. එතකොට අපි මේ දැන් ගොඩක් අය මෙතෙන් එනවනේ. අපි යාළගෙන් ගොඩක් අය ඉල්ලනවා මේ දේවස්ථානේ වැඩි දියුණු කරගන්න ආධාර උපකාර කරන්න. මොකද මේ දැනට තියෙන ගොඩාක්ම පැරණිම දේවස්ථානයක් මේක පත්තිනි දේවාල කියන්නේ. අනිවාර්යයෙන්. එතකොට අපේ තව මාම කෙනෙක් ඉන්න මේ දේවස්ථානේ දැන් ගොඩක් කල් මාම දේවාලේ උඩිස්පත්තුව මේ විදිහට තමයි අද මේ අඩුක්කු මංගල්‍යයක් කරන මෙතන මේක කියන්නේ ඉස්සර කාලේ ඉඳලම කරන ආපු දෙයක්. ඉතාමත් පිරිසිදුව මේ විදිහට තමයි අද දේවගත්තුමත් මේ අපේ කියන්නේ මේ මාමත් එකතු වෙලා මේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේක මත හැම කියන්නේ හැම බදාදාම මේක කිවල් වල බාරවල් වෙලෙද ඇත්තු. ආගෙට හැදුනා ඊළඟ මෙතන බාර අපේ මංගල්‍ය තියෙන ඉතින් සැප්තැම්බර් මාස වල සැප්තැම්බර් මාසෙ. නැත්තම් මෙතෙන්ද කට්ටිය ඇවිල්ලා මෙතන කිරියා තමයි. කිවල් වල වියන්නේ අපි පිළිගන්නේ නැහැ නේ. කිරිනිය අහුවෙනවා. මෙතනම කරනවා නේද? මෙතනම කරනවා. අවිල්ලා ඉන්නේ බාර ඒකට බාර ඔප්පු කරන්න තමයි මේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ. ඒ කඩේ බාරිච්ච ඇවිල්ලා උප්පු කරනවා. ඒ බාරිච්ච එක ඉෂ්ට යුද්ධ වෙලා. ඔව්. ඒකයි. එතකොට මේ දේවාලේ සතිය දවස් කීයක් දෙකයි නේද? සෙනසුරාදායි බදාදායි නේද? ඔව් ඔබලා ඔයාලත් එන්න ඉන්නවනම් නේද අජි? ඔව් මේ එන්න ඉන්නවනම් කියන්නේ එන්න අනිවාර්යයෙන්. මොකද මෙතන තාම පැරණි දේවස්ථානයක්. ඔව්. සත්ත්‍ය තියෙන දේවස්ථානය. මොකද ඒකට මේ හොඳම උදාහරණ මේ ඉන්නවා ගමේ පැරණි අය. පුරිස්පත්තුව පුරාණ දේවස්ථානයේ තිවිසින්නේ මේ ඒකේ මාර්ගයේ පල්ලින් තියෙන. ඉතින් උඩට ඇවිල්ලා මෙතෙන් තමයි ඒක තිවිසන්නේ. ඉතින් අද සෙනසුරාදා දවසේ මේ පූජාව පත්තිනි පත්තිනි මෑණියන්ට පූජාවක් මේ විදිහට සකස් කරලා තියෙනවා. ඒ වගේම කිරියාහාර අතන හැදෙනවා. ඉතින් මේ දේවස්ථානයේ ඉදි කරගන්න නැත්නම් මේ ප්‍රතිසංස්කරණ කරගන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව යම් දානපති කෙනෙක් ඉන්නවනම් අපිට අනිවාර්යයෙන්ම මේ දේවාලේ වැඩි දියුණු කරගන්න උපකාර කරන්න ගම්මාන ඉන්න ගොඩාක් අය ශ්‍රමයෙන් දායකත්වය දෙන්න මුළු ගමම එකතු වෙලා මේ දේවාලේ හදන්න කිසිම මේ අඩුපාඩු නේද වැඩි කරගන්න ඉන්න කට්ටිය. ඉතින් මුදල් වලින් හරි ශ්‍රමයෙන් නම් ඉන්නවා. මුදල් වලින් ආදාය ලබා දෙන්න දානපතියෙක් ඉන්නවනම් ඇත්තටම ගොඩක් පිං. මොකද මේ දේවස්ථානයේ ලංකාවේ තියෙන පස්වෙනි දේවාලේ නවගම දේවාලයට පස්සේ තියෙන දෙවෙනි දේවස්ථානය.
ඒ කියන්නේ අනික් ඔක්කොම ශාඛාවන් විදියට තමයි තියෙන්නේ. ඔක්කොම ශාඛාවන්. ශාඛාවන් විදියට තියෙන කියන්නේ තාම පැරණි අවුරුදු 500කට එහා ගිය ඉතිහාසයක් තියෙන දේවස්ථාන තමයි පත්තිනි මෑණියන්ගේ දකුණුවළම පිහිටපු ස්ථානය. වරන් තලම තමයි නවගම. මේ දකුණු පාසලම තියෙන්නේ. ඉතින් ඒ ගොඩක් දෙනෙක් මම හිතන්නේ මේ ගැන දන්නේ නැහැ. මේ අවට ඉන්න ගම්මානයේ ඉන්න අය දැනගත්තත් දකුණු පාසලම තමයි මෙතන තියෙන්නේ. මේ නාගය තමයි මේ නාගහයි ඒකට සාක්ෂි දරනවා. ඒ වගේම ගමේ මිනිස්සුන්ගේ මේ පැරණි මිනිස්සු ඒ කියන්නේ අපේ ඉන්න වැඩිහිටියන්ගේ තොරතුරුත් එක්ක තමයි අද අපි මේ ගම්මානයට පාගෙන ආවේ. සුන්දර වටපිටාවක් තියෙන තැනක්. අපි අද දේවස්ථානයේ දේවගත්තුමාගේ අවසර ඇතුව දේවාලය ඇතුළට යනවා. මල්ලි පොඩ්ඩක් යන්න බෑ. මේ පොඩි දෙකකින් තමයි මේක සමන්විත දෙන්නේ. එතන අවුරුදු 4500ක ඉතිහාසයක තියෙන එකම දේවස්ථානයේ පුලිස්පත්තුව සත්පත්තින් දේවස්ථානයේ තුමාගේ අවසරය ඇතුව අද දේවස්ථානයේ පැමිණෙනවා. අතන බස් ඉන්නේ මේ අපමණ මේ ඔක්කොම පැරණි දේවලුත් එක්ක තියෙනවා. පත්තිමනේ පාලම් කුමාරය. ඒ කියන්නේ මම නම් දන්නේ පොලිටිකල් මාත්‍යා මොකද අපි දන්නේ නැහැ. ඉස්සර තිබුණා. ඉතරම කියන අවුරුදු ගානක් කරන් තිබ්බා මම හිතන්නේ මේ අර ඉන්දියාවෙන් මේක ඒ කාලේදම ක්‍රියාවක් අවුරුදු 10 ගානක ප්‍රතිරූපයක්. ප්‍රතිරූපයනේ ඒක තමයි උන්නාන්තිගේ රූපේ තමයි දෙකේ පරිරජුරුන්ගේ මේ දානුත් එකක් ඈ. අන්තිම මෑණියන්ගේ මෙවුව නැහැ. මේ හත් දෙනා මේ වගේ පින්තූරයක් මම හිතන්නේ ලංකාවක වත් නැතුව ඇති. බලන්න දෙන්න පොඩ්ඩක්. ඒ දෙන්නගේ මේ තමයි මේ ඉන්නේ හත් දෙනා. දැන් තියෙන පත් දෙයහමලුන් එක විතරයි ඉන්නේ. මේ තමයි ඉන්නේ පරිරජුරු. මේ තමයි පත්තිනි මෑණියන්. පාලම් කුමාරය පත්තිමනේ. තානේ සිවිලම මේ විදිහට තමයි තියෙන්නේ. මේක මම හිතන්නේ අවුරුදු ගණනාවක පැරණි සිවිලම ඒ කාලේ ඉදිවෙච්ච විදිහටම ඇත්තටම වැස්සෙන් දෙවෙනවා අවුවට කර වෙනවා. ඉතින් මේ කරන්න නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනිවාර්යෙන් අනුග්‍රහය සහ අවසරය ගන්න ඕන. ඉතින් අපි මේ දේවස්ථානේ මේ විදිහටම තියෙන්න මේකට කිසිම හානියක් නොකර පිටතින් දේවස්ථානයේ ඉදිකර ගන්නට පුළුවන් ඕන නම් ඔයාලට ආධාර උපකාර කරන්න උඩිස්පත්තුවේ තියෙන මේ දේවස්ථානය ශ්‍රී ලංකාවේ තියෙන සත්පත්තින් දේවාලයෙන් පළවෙනි දේවස්ථාන නවගම දෙවෙනි දේවස්ථාන තමයි මෙතන. ඒ තරම් හාස්කම් තියෙන ලෙඩට දුකට කරදරයට පිහිට වෙන දේවස්ථානයක් මේක. මම ආරාධනා කරන හැම දිනාටම මේ දේවස්ථානයේ අවට ඉදි කරගෙන මේ දේවස්ථාන ප්‍රතිසංස්කර ගන්නට ඔබගේ උපකාරය ලබා දෙන්න, මුදල් උපකාරය ලබා දෙන්න. ඉතින් ශ්‍රමයෙන් දායකත්ව වෙන අය ගම්මානේ හැමදෙනාම ඉන්නවා. එයාලා ශ්‍රමයෙන් දායකත්ව වෙනවා කියලා කිව්වා. ඉතින් පුළුවන් නම් එන්න මේ දේවස්ථානයේ ආශිර්වාද ලබා ගන්න. කපේගේ නම් කපු මහත්තයා ඉන්නවා. ඒ වගේ වැඩිහිටි පිරිස ඉන්නවා මේ සමග එකතු වෙලා. ඉතින් මේ දේවස්ථාන දැනටත් ගලාවට තියෙන්නේ. ගැස්සට තෙමිලා මේ දැන් කඩාවැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඒ හින්දා පුළුවන් කෙනෙක් උපකාර කරන්න මේ දේවස්ථානයේ මේ එක බිත්තියකටවත් ගොඩනැගිල්ල කිසිම කරදරයක් කරන්නේ නැතුව මේ අවටින් දේවස්ථාන ඉදි කර ගන්න. මේ මෙතුමත් එක්ක සම්බන්ධ වෙනවා දුරකථන අංකයක් තියෙනවා කරේ මම කියනවා 80 සම්බන්ධ වෙන්න පුළුවන්. බදාදා සිරිසුරාදා තමයි මේ දේවස්ථානයේ වැඩ කටයුතු කරන්නේ. ඔබට ඒ කියන්නේ දිව්‍යංගී ආශිර්වාද ලබා ගන්නට, නිරුදුක් කරදර, ඒ කියන්නේ දරුපල නැති අයට දරුපල ලබා ගන්න. ඒ වගේ විශේෂ කාර්යයන් ගොඩක් මේ දේවස්ථානයේ කරනවා. එන්න ඇවිල්ලා මේ උඩිස්පත්තුව පුරාණ අවුරුදු 500කට එහා ඉතිහාසයක් තියෙන දේවස්ථානයක් තමයි මේක. ඇවිල්ලා ඒ ආශිර්වාද ලබාගෙන මේ තව ගොඩනගා ගන්න උදව් උපකාර කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
අපේ මුනිදුම් වඩි මුනිරන්තර සතුපත්තිනි දෙවි යම් අනමුන් කර සතු රජ වෙස මුනි බලාදම් කර ගත්තනි සම දෙවි යම් වැඳවසල ආසිරි වැඩේවා. නවගම දේවාලයේ තැන්පත් කර තිබුණේ පාසලබල් දෙකෙන් දකුණු පාසලඹ තමා නවගම දේවාලය දැනට පිහිටලා තියෙන්නේ. වම් පාසලඹ නවගම දේවාලයේදී දකුණු පාසලඹ මහනුවර කන්ද උඩට පිහිටලා තියෙනවා දෙකන්තිලක රජමහා විහාරය කියලා විහාරයක්. දෙකන්තිලක රජමහා විහාරයේ තියෙන චෛත්‍යය. එම චෛත්‍යය 1985 අධික වර්ෂාවත් එක්ක ගරා වැටෙනවා. ඒ ගර්භයේ නිදාන් කර තිබූ නිදම් වස්තු 1985 වර්ෂයේ එම ගමේ සිටි පුද්ගලයන් විසින් සුරක්ෂිත කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබා දුන්න නිදම් වස්තු පත්මයක් තිබිලා තියෙනවා. ඒ රණින් නිම කරන ලද නෙළුම් මලක් තිබිලා තියෙනවා. එය දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය දක්වා තියෙනවා. ඒ කැටයම් හා නිර්මාණය කර තිබෙන ආකාරය ගැන විශ්ලේෂණයක් කළාම දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරනවා මෙම චෛත්‍යය සෑදුවේ දුටුගැමුණු රජතුමාගේ කාලයේ බව. දුටුගැමුණු රජතුමා රජ කරන කාලයේ මහනුවර තෙල්දෙණිය දෙකම්තිලක උඩිස්පත්තුව රජමහා විහාරස්ථානයේ ඉදි වෙලා තියෙනවා. දෙගම්තිලක රජමහා විහාරයේ බොහෝ හාස්කම් තියෙන කුඩා දේවස්ථානයක් පිහිටලා තියෙනවා. මෙම දේවාලයට තමා නවගම දේවාලයේ තිබු සලම දෙකින් එකක්, ඒ කියන්නේ දකුණු පාසලම රැගෙන ඇවිත් තියෙන්නේ කියලා පුරාවෘත්ති වල සඳහන් වෙනවා. එතකොට සොරකම් කරලා ගෙනාව කියන කතාව නෙවෙයි. ක්‍රිස්තු වර්ෂ 114 ඉඳලා 136 වෙනකන් රජ කළ පළවෙනි ගජබාහු රජතුමා තැන්පත් කළ දකුණු පාසලඹ මීට අවුරුදු 400කට පමණ පෙර නවගමුවේ සිට මෙම දෙගන්තිලක රජමහා විහාරස්ථානයේ පැමිණ තියනවා කියලා අපි දන්නවා. අතන තව්වක් වගේ එකක් තියෙනවද මාමා? ඒකට මේක පුද්ගලයන් විසින් රැගෙන එන්න ඉස්සහ කර තිබෙනවා. නමුත් අද උඩිස්පත්ත සත්පත්තිනි දේවාලයේ ඉඳලා දෙගන්තිලක රජමහා විහාරය දක්වා අහස් දොරින් සතපොක් පමණ තිබෙනවා. ඒක තමයි තියෙන්නේ නේද? එතකොට මේක අල්ලගන්නද මේ මිටක් වගේ හදලා තියෙන්නේ? ඔව් උස්ස ගන්න නේද? දාගෙන ඉතින් කොටනවා. මේකේ මංගල්‍ය දවසවල කවිදීයේ වට වෙලානේ අපිට තියෙන කාලයක අපිට මංගල්‍ය දින දැන් හා ඒක තව මාම කෙනෙක් ඉන්නවා මේ කවියක් අහමුද? වරන් සම්පත්තිනේ සුමිනිතක් ඉදිවරන්ට හතරක දේව වෙලවතලා සියලු දෙවිඳු වරන් ඉතර මොඳුන පිට වෙදි දෙවිඳු අතිලි දෙන්න සිද්ධපති මට අවසර එරන් හලඹ අතිගන්න. ඒ කියන්නේ කවි කියලා තමයි සලබ අතට ගන්න ඕනේ. ආතදමා කිලකින් දිල හරිමින් කිදුවට තිගයන්ට පෙදවර්ණයන් වදලා දිවනේ කියලා පත්තිකින්ට භූත කුරිරු රසුගන් දිල හරිමින් කිදුවට තිගයන්ට භූත නම අවන්දින එරන් හලඹ අතිගයන්ට ඔන්නෝ කල්දිකිදුන සලබ අතට ගන්න ඕනේ.
ගොඩක් අය මෙතෙන් ඇවිල්ලා ඉන්නවා. අද සෙනසුරාදා දවසේ සෙනසුරාදා බදාදා දවසේ තමයි මෙතන මේ වැඩසටහන කරන්නේ. ඒ කියන්නේ දෙවියන්ගේ ආශිර්වාද ලබා ගන්න පුළුවන් ඉන්නේ. ගොඩ දුරක් නෑ. උඩිස්පත්තුවේ තෙල් දින ඉඳලා උඩිස්පත්තුවේ එල්ල උඩිස්පත්තුවේ ඉඳලා කිලෝමීටර් 3ක් ආපුවාම බෝඩ් එක තියෙනවා. උඩිස්පත්තුවත්පත් ඉන්න දේවල්. අපි ආරාධනා කරන හැමෝටම ඇවිල්ලා දෙවියන්ගේ ආශිර්වාද ලබාගෙන මේ දේවාලේ මොකද වෙන දේවස්ථානට වඩා උත්පත්ති දේවයන්ගේ දකුණු පාසලම වම් පාසලම තියෙන්නේ නවගමුව දකුණු පාසලම මෙතන පිහිටලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරන හැමෝටම ඇවිල්ලා මේ දේවස්ථානෙට ගෙනදී ඒ වගේම මේ වාගේ වැදගත් තොරතුරු අපිට ලබා දුන්නට අපගේ මේ ගම්මානයේ වැඩිහිටි මතුම් බණ්ඩාර මහත්මයා එතකොට අපිට මම කියන උත්තර විස්තරයක් දෙනවා. මොකද මේ යට යන තොරතුරු එළියට අරගෙන මෙතන වැදගත් තොරතුරක් එළියට දෙන්න අපට ලබා දුන්නු සහයෝගය ඒ වගේම අද මේ විහිදු මහත්මයාලා තමන්ගේ වැඩකට එහා මෙහා කරගෙන ඇවිල්ලා අපිට දුන්නු සහයෝගයට ගොඩක් ස්තුති ගොඩක් පින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් ගොඩක් තියෙනවා මේ දේවස්ථාන සම්බන්ධව දැනගන්න ඒක තුරුත් අපි ඉදිරියට ගෙනියමු.